මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරාසන්නයේ පිහිටි සීගිරි පර්වතය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසින් නම් කරනු ලැබ ඇත. ඒ අනුව දැන්නේ ශ්‍රී ලාංකික අපට පමණක් නොව මුළු ලොවටම අයිති දෙයක් වන බව පැහැදිලිය. වෙනත් අයුරකින් පවසතොත් වචන පේලියකින් නම්බුනාමයක් දී බටහිර ගැත්තන් විසින් එය අපෙන් උතුරාගෙන ඇති බව කීමට පුළුවන. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින සීගිරිය යනු සුවිසල් තැනිතලා භූමියක් මැද පිහිටි මීටර් 200ක් පමණ උසකට විහිදුණු ස්වභාවික කළුගල් පර්වතයකි. එහෙත් එම පර්වතයේ පමණක් නොව ඒ අවට විශාල භූමි ප්‍රදේශයක්ද මෙනමින් හැඳින්වෙන බව කිව හැකිය. මෙහි දැනට පවතින නටබුන් පරීක්ෂා කර බැලීමේදී අතීතයේදී මෙය යම්කිසි ආකාරයක බලකොටුවක් ලෙසින් භාවිතයට ගෙන ඇති බව පෙනී යයි. මෙය බලකොටුවක් බවට පරිවර්තනය කිරීමේදී මෙම පර්වතය සහ ඒ අවට භූමියේ සිදු කර ඇති පෞරාණික ඉදිකිරීම් වල ස්වභාවය අතිශයින්ම සංකීර්ණ බවක් පෙනී යයි. මහාවංශයේ ඇතුළු පෞරාණික ලේඛනවල සඳහන් වන්නේ මෙම ස්ථානය ක්‍රිස්තු වර්ෂ 477ත් 497 දක්වා මෙරට පාලකයාව සිටි කාශ්‍යප රජතුමාගේ අගනගරයේ වශයෙන් පැවති බවයි. එතුමාගේ මාලිගය මෙම පර්වතයේ මත්තේ පිහිටා තිබුණ බවද පැවසේ. මෙයට සීගිරිය යන නම යොදා ඇත්තේ එම පර්වතය උඩට නැගීමට ඇත්තේ සිංහයොග්ගේ මුඛයෙහිවත් ගිරිය තුලින් වූ මාර්ගයේ ඔස්සේ වීම නිසා බවද ජනප්‍රවාදයේදී පවතී. සිංහගිරිය, සිහගිරි, සීගිරි, සීගිරිය වූ බව පවසයි. අප රටෙහි පමණක් නොව ලොව පුරා ප්‍රචලිතව ඇත්තේද සීගිරි පුරවරය කාශ්‍යප රජතුමාගේ නිර්මාණයක් වන බවය. ඒ නිසාම එය මීට වසර දහසකටත් ඈත යුගයේ පළමුවනි සහස්‍ර ලෝකයේ ඉදිකර ඇති නගරවලින් අතිශයින්ම විශිෂ්ට සැලැස්මක් අනුව නිර්මාණය කරන ලද්දක් බව බටහිර විද්වතුන් පිළිගෙන ඇත. සීගිරි පර්වතයේ මුදුනේ ගොඩනැගිලි, ජල තටාක, උද්‍යාන, පදික වේදිකා සහ ජල සැපයුම් මාර්ග ආදිය සැලසුම් සහගත ඉදිකිරීම නවීන තාක්ෂණික ක්‍රමවේදයන් පවා අභියෝගයකට ලක් කරන්නක් බව ඔවුහු පවසති. එපමණක්ද නොව සීගිරි ගල මුදුනට නැගීම සඳහා එකල එහි බටහිර දිසාවෙන් පිහිටි දොරටුවක් ආසන්නයේ දැල්මුවා සෝපානයක්ද ස්ථාපිත කර තිබූ බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වී ඇත. වර්තමානයේදී සෝපානය යනුවෙන් පැවසුවත් පුරාතනයේදී එය හඳුන්වා ඇත්තේ කර්කටක යන්ත්‍රය යන නමිනි. එහෙයින් බටහිර විද්වතුන් මෙය පැරණි ලෝකයේ 8 වෙනි පුදුමය යනුවෙන්ද හඳුන්වයි. ලෝකේ පුදුම කරපු තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ලෝකේ 8 වෙනි පුදුම විදිහට තමයි මේක හඳුන්වන්නේ. මේක පිහිටලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයේ තමයි මේක පිහිටලා තියෙන්නේ. යුනෙස්කෝ විසින් මේක ලෝකේ 8 වෙනි පුදුම විදිහට නම් කරනවා. ඉතින් මේ වෙනකොට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම මිනිස්සු ආදරය කරන තැනක් බවට මේක පත් වෙලා තියෙනවා. මේක ගැන කතා කරනකොට අදටත් මේකේ තාක්ෂණය අභිරහස මේක හැදුවේ කවුද? කාශ්‍යපද? නැත්නම් මේක රාවණාගේ ආලක මන්දාවද කියන කබිරහස. ඉතින් උඩට යනකොට ලස්සන කතා ගොඩක් මේ සීගිරිය ගැන මම ඔයාලට කියලා දෙන්නම්. අපිත් එක්කම එකතු වෙලා ඉන්න. මාත් එක්ක අද ඉතින් මේ වැඩේට ආව හදිස්සියෙම. වැස්සේ අපි එනකොට මේ ගොඩාක් කරදර වුණා. බයික් එක ගන්නවා වැස්සට තෙමිලා මේ ඉන්නේ. ඉතින් මේ කරදර නැද්දේ ඔයාලට මේ සීගිරිය හැදුනේ කොහමද? මේ සීගිරිය කාශ්‍යපගෙද? මේ සීගිරිය රාවණගෙද? කාගේද කියලා කතා ගොඩක් කියලා දෙන්න තමයි යන්නේ. මේ වැස්සේ ඉන්න හේතුව තමයි සීගිරිය වෙන මොකුත් හින්දා නෙමෙයි. වැස්සට තමයි සීගිරිය ලස්සන. හේතුව මොකද? එදා සීගිරිය හදපු දවසේ ඉඳලා අද වෙනකන් ක්‍රියාත්මක වන ජලමල් තාක්ෂණය මේ වැස්සත් එක්ක හොඳින් සක්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට යනකොට අපි බලමු. උඩ නැග්ගට පස්සේ මම ඔයාලට කියන්නම්. මේ සීගිරිය කාශ්‍යපගෙද? එහෙම නැත්නම් මේ සීගිරිය හැදුවේ වෛශ්‍රවණද කියලා. මේක රාවණා පාවිච්චි කරාද?
මේකේ ගොඩක් රහස් රාවණාට සම්බන්ධ වෙන්නේ කොහොමද? අපි මේවා උඩට නගිනවත් එක්කම චුට්ට කතා කරගෙන යමු. අනාදිමත් කාලයක සිට සීගිරිය හෙළයන්ට හුරුපුරුදු තැනක් බවට පත්ව තිබූ බවට බොහෝ සාධක පවතී. නැරඹුවන්ගේ සටහන් හෙවත් සීගිරි කුරුටුගී වලින්ද ඒ බව තහවුරු වේ. සීගිරිය පිළිබඳ පළමුවෙන් පරීක්ෂණ පැවැත්වුවේ පොබ්ස් නැමැති හමුදා නිලධාරියාය. ඉන්පසුව සී.පී. බෙල් සීගිරිය ගැන පුරාවිද්‍යාත්මක වටිනාකම ගැන සැලකිල්ලක් නොදක්වුවත් එහි තිබූ මිල කළ නොහැකි කෞතුක භාණ්ඩවලට විශාල උනන්දුවක් දක්වා ඇත. එනිසා සීගිරිය ගැන පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම මුවාවෙන් එම ස්ථානයේ තිබූ බොහෝ දේ සොරාගෙන සිය රටට යැවීමට කටයුතු කළේය. මේ අයුරින් ඔහු සීගිරියේ තිබූ දැවම සෝපානයද ගලවාගෙන එංගලන්තයට රැගෙන ගිය බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා ඇත. සෝපානය ගලවා ගැනීමෙන් පසුව බෙල්ගේ නියමයෙන් ඊට ඇතුළු වන මාර්ගය කොන්ක්‍රීට් යොදා වසා දමන ලද බවද පවසති. සීගිරිය රජමාලිගයක් ලෙසින් ගොඩනංවන ලද්දේ කාශ්‍යප රජතුමා බව මහාවංශයේ කතුවරයා සහ බටහිර ඉතිහාසඥයින් විසින් මෙම සමාජය තුළට කාවද්දා ඇත. විද්වත් සමාජය තුළ පමණක් නොව කුඩා කල සිටම පාසල්වලද උගන්වනු ලබන්නේ පීට්‍රෝ ඝාතකයෙකු වන කාශ්‍යප රජතුමා ඉන්දියාවට පැන ගිය සිය මලනුවන්ගෙන් එල්ල විය හැකි ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මෙම බලකොටුව සාදවන ලද බවයි. එහෙත් වර්තමානයේදී ගරා වැටුණු නටබුන් සමූහයක්සේ පෙනුනත් අතීතයේදී මෙය අතසීන් සංකීර්ණ බලකොටුවල් ලෙසින් පැවති බව ඒ සම්බන්ධයෙන් කර ඇති පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන්ගෙන් පෙනී ගොස් ඇත. සීගිරි පර්වතයේ මුදුන අක්කර 3ක් පමණ විශාල තැනිතලාවක් බව පෙනී මෙතෙක් සොයාගෙන ඇති අන්දමට සීගිරි බලකොටුව වටා දියංගල්, උස් පවුරු, මුර කපොළු වැනි ආරක්ෂක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පැහැදිලිය. මෙම පුරවරයට ඇතුළු වීම සඳහා ප්‍රධාන දොරටු 5ක් වූ බවද ඉතිහාසඥයෙකු වන ආර්.එච්. සිල්වා පවසයි. එහෙයින් මෙවැනි සංකීර්ණ නිර්මාණයක් කිරීමට කාශ්‍යප රජුට හැකියාවක් තිබුණේද යන්න සැකසහිත කාරණයක් බව බොහෝ ඉතිහාසඥයන් තුළ සැක පවතී. එසේම එවකට ලංකාවේ සිටි සියලුම දෙනා වහලුන්සේ යොදාගත්තත් කාශ්‍යප රජතුමා රජකම් කළ වසර 18ක තරම් කෙටි කාලයක් තුළ මෙබඳු විස්මිත නිර්මාණයක් කිරීමට නොහැකි බව මහාචාර්ය මංගල ඉලංගසිංහ පවසා සිටී. මේ පිළිබඳ කරුණු දක්වන හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වන ආචාර්ය සිරාන් දැරණියකල පවසන්නේ සීගිරි මාලිගය යනු මීට වසර 6000කට පමණ පෙර ලොව පුරා පැතිර තිබුණු මේඝාලි තිලක සංස්කෘතියට අයත් වන නිර්මාණයක් බවයි. සීගිරි ඉතිහාසය පිළිබඳ මේ ආකාරයට ඉන්ද්‍රිය ගෝචර රාශියක් ඇති අතර ඒහා බැඳුණු ජනශ්‍රුත ජනකවි සහ ඉතිහාස කතාද සීගිරිය, තල්කොටේ සහ ඉනාමලු වැනි ගම් ප්‍රදේශවල ජනතාව අතර ඉතාමත් ප්‍රචලිතව ඇති බවක් දැකිය හැකිය. එයින් එක් කතා පුවත සීගිරි මාලිගයේ ආරම්භය විස්තර කරන ආකාරය අපට දැකගත හැකිය. එකල ලංකාපුරේ පාලකයා වූ වෙසමුණි රජතුමාට ලෝකයේ ඇති ලස්සනම මාලිගාව සදා ගැනීමට ආසාවක් පහළ විය. ඒ වෙලාවේ ලොව හොඳම වඩුරාල වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි මය නැමැති යක්ෂයා වෙසමුණි රජු විසින් කැඳවා ඔහුගේ අවශ්‍යතාවය පැහැදිලි කරේය. ලොව ඇති ලස්සනම මාලිගාව වගේම භූමිකම්පා, ගම් වතුර හෝ වෙනත් ස්වභාවික උපද්‍රවලට ඔරොත්තු දෙන තරමේ සවිශක්තියෙන් යුක්ත මාලිගයක් අවශ්‍ය බවත් ඒ සඳහා සුදුසු තැනක් සොයා ගැනීමේ කාර්යද වෙසමුණි රජතුමා විසින් මයදානව යක්ෂයාට පැවරුවේය. මේ කාලයේදී සීගිරි ගල පිහිටා තිබුණේ විශාල ගිරිකුළු සහිත කන්දකේ. මේ පිළිබඳව සිය අවධානය යොමු කරමින් ඔහු මෙම නිර්මාණය ඉදි කළේය. සිංහපාදේ කියලා කියන්නේ සිංහපාදේ කියවට මේක ඇවිල්ලා ගුරුළු පාදයක් ගුරුළු කකුල් තුනයි නේද? සාමාන්‍ය හිමිවල පහක් නේ, හතරක් පහක් තියෙනවා නේ. පහක්. ඒ තුන තියෙන්නේ. මේක වෙනවා ගුරුළු පාදයක්. සියගිරි නිර්මාණය කිරීම සඳහා මෙම ස්ථානය තෝරාගත් පසුව මය යක්ෂයා තම පිරිවරද එකතු කරගෙන එම කන්දේ තිබූ කුඩා ගල් ඉවත් කර මැද තිබූ විශාල පර්වතයේ උමනා පරිදි කප්පවා එහි මුදුනේ අලංකාර මාලිගයක් ඉදිකර දුන්නේය. තට්ටු 3ක මාලිගාවක් වන මෙහි වහලය මත වෙසමුණි රජතුමන්ට අයත්
ගුවන් යානා නවත්වා තැබීමට ස්ථානයක් වෙන් කර තිබිණි. ඉහත කී ජනශ්‍රුතයේ දැක්වන අන්දමට සීගිරිය රාවණා රජුගේ පියාවන වෙසමුණි හෙවත් විශ්වාස් මුනිවරයාගේ කාලයේදී සාදවන ලද්දක් බව පෙනී යයි. ඒ අනුව එය පිය උරුමයෙන් කුවේරට සහ ඉන්පසුව රාවණට අයිති වූ බව පැවසේ. සීගිරිය යනු රාමායනය හා මහාභාරත ග්‍රන්ථවලින් සඳහන් වන රාවණාගේ අගනගරය වන ලංකා නගරයේ වීමට බොහෝ දුරට කරුණු කාරණා පවතින බව ආර්යදාස සෙනවිරත්නයන්ගේ අදහසයි. ඒ අනුව එහි ඉතිහාසය ලංකා ඉතිහාසයේ නගරය බෞද්ධ ආශ්‍රම යුගය සහ සීගිරි කාශ්‍යප යුගය යන කාලවකවානු තුනක් තුළ බෙහෙවින් ක්‍රියාකාරී තත්ත්වයක පැවති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටි. කෙසේ නමුත් රාවණා රාජධානිය පිහිටීම සම්බන්ධයෙන් ඇති අනෙකුත් සාධක සමග සංසන්දනය කිරීමේදී ඒ එතුමාගේ අගනගරය නොව තවත් එක් ප්‍රධාන නගරයක්ව පැවතියේ යයි පැවසීම වඩාත් සාධාරණ බව බොහෝ පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීම වී ඇත. රාවණ රජතුමාට පෙර ලංකාපුරයේ පාලකයාව සිටි කුවේරයන්ගෙන් අගනුවර වශයෙන් භාවිතා කර ඇත්තේ සීගිරිය බව දෙස් විදෙස් විද්වතුන් කර ඇති අධ්‍යයනයන්ගෙන් පෙනී යයි. එසේ පසුව කාලයේදී සීගිරි ආලක මන්දාව යනුවෙන් හැඳින්වූයේද මේ නිසා බවට විශ්වාස කරති. රාවණා රජුද කිසිම විටක මේ අසිරිමත් ස්ථානයේ හැරගිය බවක් නොපෙනේ. ඒ නිසා සීගිරිය ඔහුගේ අගනගරය නොවුනත් තම රාජධානිය තුල පිහිටි තවත් එක් ප්‍රධාන නගරයක් ලෙසින් සංවර්ධනය කරන්නට ඇති බව විද්වතුන්ගේ මතයයි. සීගිරිය තම බලකොටුව ලෙසින් ප්‍රයෝජනයටගත් රාවණ රජතුමා භූගත උමන් මාර්ගයක් මගින් එය මාතලේ සිට මධ්‍යම කඳුකරයේ තෙක් දිවෙන උමන්ජාලයකට සම්බන්ධ කර ඇති බව ජනප්‍රවාදයෙහි දැක්වේ. එපමණක්ද නොව සීගිරි පර්වතයට අවුරුදු 5000කට යාගිය දියුණු මානව ශිෂ්ටාචාරයක් පැවති බව පුරාවිද්‍යාත්මක කැණීම් වලින්ද තහවුරු වී තිබීමෙන් මෙය රාවණා රජුගේ තවත් එක් මූලස්ථානයක්ව පැවති බවට සනාථ වේ. ඊට අමතරව මාතලේ ප්‍රදේශයේ ප්‍රචලිතව ඇති ජනප්‍රවාද සහ ජනකවිවලද එම ස්ථානය සහ රාවණ රජතුමා අතර දැඩි සබඳතාවක් තිබූ බව පෙනී යයි. පහත දැක්වෙන්නේ ඒ සඳහා දිය හැකි කදිම උදාහරණයකි. සීගිරි ගලේ විලසදුවේ කවුරුන්දෝ, සීගිරි ගලේ රූ වැන්දේ කවුරුන්දෝ, සීගිරි රුවෙන් දිස්වෙන්නේ කවුරුන්දෝ, මෙතුන් පදේ විසඳන්නේ කවුරුන්දෝ. සීගිරි ගලේ රාවණ දෙවි විලසදුවා, සීගිරි ගලේ විස්කම් සිත්තම් කෙරුවා, සීගිරි රුවෙන් මන්දෝදරි දිස්වෙනවා, මෙතුන් පදේ මම නිසි ලෙස විසඳනවා. ඉහත සඳහන් තේරවිලි ගීතයෙහි සීගිරි ගලේ ඇති කාන්තා සිතුවම් අතර මන්දෝදරී බිසවගේ රුව ඇඳී ඇතැයි පැවසීමෙන් පෙනී යන්නේ මෙම චිත්‍ර රාවණා රජු සමයේ අඳින ලදේවා විය හැකි බවය. එපමණක්ද නොව සීගිරි ගල මුදුනේ ඇති විල සාදවා ඇත්තේද රාවණා රජතුමා විසින් බව එහි සඳහන් වේ. එසේම ජනප්‍රවාදයේ පවතින්නේ එකල සීගිරි පර්වතයේ සහ ඒ ආසන්නයේ ඇති ලෙන්වල මෙවැනි සිතුවම් 500ක් පමණ ඇඳ තිබූ බවයි. එහෙයින් එකල එය චිත්‍රකූට පර්වතය යන නමින්ද හඳුන්වා ඇත. කෙසේ වෙතත් වර්තමානයේදී පර්වතයේ ඇත්තේ මෙවැනි චිත්‍ර 30කට වඩා අඩු සංඛ්‍යාවක් බව පුරාවිද්‍යා වාර්තාවල සඳහන් වේ. මේ ආකාරයට සීගිරිය යනු පැරණි හෙළ යක්ෂ ගෝත්‍රිකයන්ගේ නිර්මාණයක් වන අතර එය ඔවුන්ගේ අගනගරය හෝ පාලක මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා කර ඇති බව පැහැදිලි වේ. එහෙත් රාවණා රජතුමාගේ අභාවයෙන් පසුව හෙළ යක්ෂ ගෝත්‍රයේ මෙන්ම සීගිරි පුරවරයේද පරිහානිය සිද්ධ විය. කෙසේ වෙතත් බොහෝ කලකට පසුව කාශ්‍යප රජතුමා විසින් මේ ප්‍රතිසංස්කරණය කර සිය වාසභවන වශයෙන් යොදා ගන්නට ඇති බවද අපට පිළිගැනීමට සිදුවේ. වෙනත් අයුරකින් පැවසුවොත් ඒ හිමිකාරීත්වයක් නොමැති පාලුගයක් අත්පත් කරගෙන ඒ පිළිසකර කරවා සිය වාසස්ථානයේ වශයෙන් යොදා ගැනීමට සමානව ක්‍රියාවක් බව පැවසීමට පුළුවන්. මෙම පර්වතයට සීගිරි යන නම ලැබුණේ විශ්වාස කෙරෙන ජනප්‍රිය මතවාදය ගැන මීට ඉහතදී අප සාකච්ඡා කරමු. සීගිරිය ගැන රාවණ රජතුමා අතර සබඳතාවය පෙන්වන තවත් ස්ථානයක් වන්නේ ඒ අසල පිහිටා ඇති නයිපෙන ගුහාවයි. ස්වභාවික ගල්ලෙනක පියස් ඉහළින් නාගයෙකුගේ පෙනේ වැනි කොටසක් පිහිටා තිබෙන නිසා වර්තමානයේ පොදු ව්‍යවහාරයේදී ඒ නයිපෙන ගුහාව යනුවෙන් හඳුන්වයි. එහෙත් දුරාතීතයේදී හඳුන්වා ඇත්තේ පරමුඛ නගුලිය ලෙන
වශයෙනි. එම ගුහාවසල ඇති සෙල්ලිපියක ඒ බව සඳහන්නේ මෙහි නගුලිය යනු සීතා දේවිය හැඳින්වූ තවත් නමක් බව පැවසේ. ඇය එලෙසින් හඳුන්වන ලද්දේ නගුලියෙන් උපන් ලිය යන අර්ථයෙනි. එසේම සංස්කෘත භාෂාවෙන් සීතා යනුවෙන් හඳුන්වන්නේ නගුලියෙන් ඉහළට ඇඳි එන පස්පිඩල්ල බව සංස්කෘත භාෂා විසරදයෝ පවසති. සීතාවගේ උපත පිළිබඳව රාමායන කෘතියේද මෙලෙස දක්වා ඇත.